හිත කීරි කැයිලා මරිදුනා උපදන්නේ නෑ නේද මේවා මට යන්න බෑ මතක ඇරලා ඔයවා Hello family members, welcome to Bang Kavi Pooja YouTube channel. හලෝ කොහොමද ඔයාලට මං අද යනවා පොඩි ගමනක් කිව්වට දවස් දෙක තුනක ගමනක් යන්නේ. අද මං යනවා අපේ අම්මලගේ ගමේ. ගම කොහෙද කිව්වොත් ගම තියෙන්නේ නෙළුවේ. දැන් මං පාරට යන ගමන් ඉන්නේ. පාරට ගිහිල්ලා බස් එකට නැගලා මොරෝකින් බැහැලා මොරෝකින් නම් ආයේ නෙළුවේ බස් එකේ නගින්න ඕන. එහෙනම් අපි බලමු අපේ ගමන මොන වගේ වෙයිද කියලා. පැතුම් පැතුම් හිතිරිලා ගැලුම් ගඟුලෙන් හිතිරි දැන් තමයි මං ගෙදරට ආවේ. අම්මා කිරිබත් කන්න යන්නේ. අද කන්න තියෙන කිරිබත්. එහෙනම් කිරිබත් කමු. මම ඔයාලට පෙන්වන්නද මේ පැත්තේ වටපිටාව. ඒ කියන්නේ මං ඉන්නේ කොටපොළනේ. එහෙට වඩා නම් මේ පැත්ත ගොඩාක් ලස්සනයි. අපේ ගෙවල් නම් එක තැන වගේනේ තියෙන්නේ. මෙහෙම නෑ. හරියම නිස්කලංකයි. හරියම ලස්සනයි. කඳු බෑවුම් කුඹුරු. හරි ලස්සන තියෙන මම ඔයාලට පෙන්නන්න. මගේ පිටිපස්සේ ඕන් අර පාරේ තමයි මං ආවේ. එහා. ඔව්වට පේන්නේ මට. මෙහෙට ගොඩාක් අවුවයි. මේ දවස් ටිකේම වැස්සා මට දැන් අවුවයි හොඳටම අවුවයි. අපේ අම්මා පොල් කඩනවා ඉන්නව පෙන්නන්න ඔයාලට. අපි දැන් ගෙදර යනවා. පොල් කඩලා ඉවරයි. මෙයාගේ නම තඩියා. අපි මෙයාට කියන්නේ තඩිය කියලා නා. සෝයි මෙයා තඩියා මේ ලොකුයි මු. කැමරාවට හසු කරගන්නකන් ඉන්නකෝ. ඔය ඔපුදු පොයන. දුදු පුතේ. තුති පුතේ නැගිටින්නකෝ අම්මා. දුයිය ගන්නේ. දවල් වෙලානේ. නැගිටින්න. ඉදි. අපි දැන් යනවා. අපිගේ මයම්මයි. අපි යනවා දැන් නෙළුවට. යනවා බඩුවක් ගියක් තියනවා ගන්න. අද ඒ කියන්නේ අයියෝ කියලා වැඩන්නේ මාර රසණයක් තියෙන්නේ. අනිවාර්යෙන් තව ටිකක් කළා යනකොට වහේවි. මොකද ඒ තරම් දරා ගන්න බැරි රසණයක් තියෙන්නේ අවුව. මේ එහෙනම් අපි වැඩි හතා නැතුව යන්. අපි දැන් පාරට ගිහින් බස් එකට යන්න ඕන. හායි. ඉතින් මට මේ වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා. අද තමයි ආයේ වීඩියෝ එක පටන් ගත්තේ. අද මේ දෙවනි දවසේ. අපි මේ යන්න හදන්නේ දැන් නංගිලා ඉදිහා. මම යනකොට පෙන්නන අපි ඉස්කෝලේ පේනවා යද්දී. අපි ඉස්කෝලෙත් පෙන්නන්නම්කො. එහෙනම් අද නම් ටිකක් කවුවයි. වැස්සේ නෑ. අපි එහෙනම් තව චුට්ටකින් අපේ අම්මත් ආවම යන්න. ඉතින් ඔය තමයි මගේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ නම ගාලේල්ලගේ කුඹඩුව කනිෂ්ඨ විද්‍යාලය. නම ලස්සන සුන්දර පාසලක්. හායි. ඉතින් අද මෙහෙට නම් ගොඩාක් කවුවයි. ඔයාලා හිතන ඇති මම මේ vlog එකේ පුරාඩෝකේ වැස්සයි යවුවයි ගැන විතරයි. මේ දැන් අපිට ටිකක් කවුවයි. මම අවව නිසා කවි කැප් එකක් දාන් ඉවලා තින්නේ. කවි ඔයා මගේ වීඩියෝ එක පුළුවන් වෙලාවක බලනවා නම් ඔයා හොයයි මේ කැප් එක කොහෙන්ද කියලා. ඉතින් කැප් එක ඔයා දාලා ගිහිල්ලා අපි දැන් ආවා බෙහෙත් පැල වගේක් හොයන්න. අවුවත් එක්ක ඔයාලට මාව පෙන්නේත් නෑ.
පැත්තේ ගස් විදගෙන යන්නේ. මේ මොනවාද ඒවට කියන්නේ? අර මේ නම නම් මට මතක නෑනේ. මේ තාම අර කට්ටිය නම් හොයනවා. අන්න මේ මෙහෙට වෙලා ඉන්නවා. මේ තියෙන්නේ වටපිටේ. මම ඔයාලට පෙන්වන්නද ලස්සන කන්දක් තියෙනවා. මේ පැත්තේ එකට කියන්නේ නම් කළුබෝවිල කන්ද කියලා. නේ? අර මගේ පිටිපස්සෙන් තියෙන්නේ ඒක. ඉන්න මම ඔයාලට ඒක හොඳට පෙන්නන්න. එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. මේ වීඩියෝ එකේ සමහර බ්ලොග් කෑලි මම ගත්තේ පුළුවන් වෙලාවට. මොකද වර්ෂාපතනෙත් එක්ක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයි දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔයාලා සතුටින් පරිස්සෙන් ඉන්නානේ. බයි.